හරි මේ 2024 බලන්න යන්නේ 2024 පරිමිතිය ගාන සාමාන්‍ය ගානක් ඉතින් හැමදාම වගේ ඉතින් අහන්නේ වර්ගඵලයේ පරිමිතිය පරිමිතියම තමයි. හැබැයි 2020 ඉඳන් 24 නෙමෙයි 23 20 ඉඳන් නෙමෙයි 16 ඉඳන් 23 වගේ වෙනකම් ගොඩක් වෙනකම් ආවේ ඉතින් වර්ගඵලයේ පරිමිතිය තමයි. හැබැයි මේක පොඩ්ඩක් වෙනස් කරලා දීලා තියෙනවා. ඊළඟ අවුරුද්දක ඉතින් කියන්න බෑ. චුට්ටක් එහෙම කරයි. මේක ඉතින් මේකෙත් මහ ලොකු දෙයක් නෑනේ. පොඩි දෙයක් තියෙන්නේ ඒකෙත්. සාමාන්‍යයි. ඊට කලින් මේක මතක ගන්නකො. 2016 ඉඳන් නෑ කොහොමද ගෝලි 2016 ඉඳන් හරිද 2016 ඉඳන් 27 මේක මාර්ගය ගතයි 20 ඉඳන් 23 විතර වෙනකන් සාමාන්‍යයෙන් ඇහුවේ වර්ගඵලයේ පරිමිතිය තමයි. ඒකෙත් හැමදාම කියන්නේ ගොඩක් 100ට 60 70ක් විතර කොටුවයි රවුම තමයි යහලා තියෙන්නේ. හරිද? කොටුවයි රවුම තමයි. ඒ කියන්නේ එක්කෝ සමචතුරාස්‍රයක් නැත්තම් සමචතුරාස්‍රය කොටුව භාගයයි කොහොම සෞදුරුවාස්‍රයක් රවුම කැලලා ඒවමයි හල් තියෙන්නේ. හරි? මේ අවුරුද්දෙත් එහෙම තමයි. දැන් නිකන් මම පහුගිය අවුරුදු 5 ගැන කිව්වොත් මගේ සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 5 ආයෙ රිපීට් කරනවා. හරි? දැනුමනේ චෙක් කරන්නේ. එයා සාමාන්‍යයෙන් රිපීට් කරනවා. හරි? ඒකින්ද පහුගිය අවුරුදු 5 පේපර්ස් කරලා යන එක මාර වැදගත්. හරි? මන් ලියපු අවුරුද්දෙත් සෑහෙන්න පහුගිය අවුරුද්දෙන් ඇවිල්ලා තිබ්බා. සාමාන්‍යයෙන් එහෙමයි ඉතින්. හරි? එතකොට සාමාන්‍ය අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ කරන්න මේක දැනගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන් වෘත්තක වර්ගඵලය ඊ පරිමිතියයි. වෘත්තක වර්ගඵලයයි පරිමිතියයි දෙකම අනිවාර්යෙන් දැනගෙන ඉන්න වෙනවා. හරි? නැත්තම් නම් කරන්න බෑ මේක. මේ ගන්න මේ කලින් අවුරුදු වල එකක්වත් කරන්නත් බෑ. හරි? අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ඒක. අනිත් එක තමයි ත්‍රිජිකෝණාශ්‍රයකයි සමචතුරාශ්‍රයකයි වර්ගඵලයේ පරිමිතිය එක දන්නවා. ඉතින් පොඩි කාලේ ශිෂ්‍යත්වයේ 6 7 වගේ නේ. ඒක දන්නවනේ කොහොමද? මේක දන්නේ නැති කෙනෙක් මං හිතන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්න ඕනේ. තව අමතර විදියට සාමාන්‍යයෙන් දැන් කොටුවයි රවුමයි කියන්නේ මං කියේ සමහරව දැන් නිකන් පහුගිය අවුරුදු 5 ගන්නකො 2020 අහලා තිබ්බේ කොටුවයි රවුමයි ඊළඟට 21 ත්‍රිකෝණිකුයි රවුමකුයි හදේ ත්‍රිකෝණිකුයි රවුමකුයි බරුණම් ආරම් බලන්න මං කියවට නිකන් හිතන්න එපා බලන්න එතකොට තමටම තේරෙනවා ඊළඟ එක මොකක්ද කියලා තමන්ටම හිතා ගන්න පුළුවන් වෙයි. හරි? එතකොට 21 ත්‍රිකෝණේ රවුමයි 21 22 ආයෙත් කොටුවයි රවුමයි 21 නේ වගේ 22 ඊට පස්සේ ආයෙ 23 ආයෙත් ත්‍රිකෝණෙයි රවුමකුයි 24 ආයෙත් මේ කොටුවයි රවුමයි ඊළඟ එක ඉතින් ත්‍රිකෝණෙයි රවුමයි කියන්නේ අමාරුයි නේද? ඒක දෙපාරක්ම ආවනේ. කයින් ඉතින් ඇවිල්ලා තියෙනවා කියන්නත් පුළුවන් වෙන්නත් බැරි නෑ. නිකන් මට හිතෙන්නේ හරිද? සාමාන්‍යයෙන් සමාන්තර ආශ්‍රය වගේ ඒවි. සමාන්තර ආශ්‍රය කැලකුයි වෘත්ත ඛණ්ඩයක. අනිවාර්යෙන් වෘත්ත ඛණ්ඩයක් එනවා අයියා. වෘත්ත ඛණ්ඩයක් අනිවාර්යෙන් එනවා. වෘත්ත ඛණ්ඩ එක්ක භාගයක් නැත්නම් කැලලක් කේන්ද්‍රික ඛණ්ඩයක්. මොකක් හරි කොහොම කැලලක් අනිවාර්යෙන් ඒක නම් එනවම තමයි ඒක ෂුවර්. අනිවාර්යෙන් සූත්‍ර දෙක මතක තියෙන්න ඕනි. ඊට පස්සේ නැත්නම් ත්‍රිපේසීම කලින් අවුරුද්දක් ත්‍රිපේසීම දීලා තියෙනවා. ත්‍රිපේසීමක වර්ගඵලය ඒක දැනගෙන ඉන්නත් ඕනේ අනිවාර්යෙන්ම. මට හිතෙනවා මේ දෙකෙන් අහයි කියලා මට හිතෙන විදිහට. හරිද? ඉතින් මගේ මතේ ත්‍රිකෝණේ තහන්න බැරි කමක් නැහැ. කොටුව නම් ඉන්නේ නැති ඒ සමහර විට. ආවන් ඉතින් මේ පාර 25 එකනේ දැන් අපි කියන්නේ. හරි. බලමු එහෙනම්. අලි දෙයක් නැහැ. සාමාන්‍ය ගන්න. ලකුණු එක බලමු හොඳේ. ලකුණු දැනගෙන ඉන්නවනේ කොහොමද දෙන්නේ කියලා. අනිවාර්යෙන් ලකුණු ওই පාස් පේපර් කරද්දි ලකුණු බලන්න අනිවාර්යෙන්. ලකුණු කොහොමද දෙන්නේ කියලා. හරි. හරි ගානට යමු. සමන් තම නිවසේ සිට ඔහුගේ මිතුරෙකුගේ නිවසට ඒකාකාර වේගයකින් මිනිත්තු 30කදී ගමන් කරයි. හරි. ඒක අපිට දීලා තියෙනවානේ. ගමන් කරයි. ඔහුගේ නිවසේ මිනිත්තු 30ක් නෙවෙයි 30 සිට. එම මාර්ගයේ මිනිත්තු 45කදී ඒකාකාර වේගයෙන් තමයි නිවසට ආපසු එන්නේ. හරි. අපෝ නේනවලු. එතකොට කියලා තියෙනවා එම තොරතුරු නිරූපණය කරන ලද අසම්පූර්ණ දුරකාර ප්‍රස්ථාරයක් දැක්වේලු. ඒක සම්පූර්ණ කරන්න. හරි. දැන් ඉතින් අපිට දීලා තියෙනවානේ. මෙහෙම නේ දීලා තියෙනවා. කොහොමද තියෙන්නේ? 1 2 3 4යි 5 6 7 8 1 2 3 4 නේ 1 පැය 1යි 1 2 3 4
පැය 2යි. මේ පැත්ත දීලා තියෙන්නේ පැය වලින්. පැය මේ පැත්තේ දුර දීලා තියෙන්නේ කොහොමද? කිලෝමීටර් වලින්. හරි. පැය දීලා තින්නේ කාලය නැත්නම් කාලය පැය වලින් දීලා තියෙන්නේ. හරි. හරි. දැන් එයා මට දීලා තියෙන මෙන්න මෙතෙන් දෙකක් දීලා තියෙනවා. මොම. හරි. මෙතෙන් කීයක් තියෙන්නේ? 15. ඒක මට දීලා තියෙනවා. කියන්නේ කිලෝමීටර් 15ක් ගිහිල්ලා. හරි. ඕකේ. දුර කාල ප්‍රස්ථාරයන්නේ. දුර කාල ප්‍රස්ථාරය. එතකොට ඊළඟ කියන්නේ මොකද? ඔහු මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී සිට. ඒ කියන්නේ නිවසේ ඉඳලා යා විස්ථාපනයක් කරලා නැහනේ. එහෙනම් පැය වාගයන්නේ මේ එකකින් මේ කොට කෑලි 4කින් පැයක් නම් එක කෑලිකින් විනාඩි 15යි නේද? විනාඩි 15යි. එතකොට කෑලි 2කින් පැය භාගය. ඒ කියන්නේ සම්පූර්ණ පැයක් වෙද්දී එයා ඒ වෙනකම් එයා ගෙදර ඉඳලා තියෙන්නේ. එතකොට මෙහෙ කැල්ලක් ඉන්නවා. හරි. දුරකාල වස්තාරනේ. දුරකාල වස්තාරයි. හරි. ඊට පස්සේ කියලා තියෙනවා එම මාර්ගයේ මිනිත්තු 45ක් ඒකාර වේගයෙන් නිවසට ආපසු ගමන් කරයිලු. නිවසට ආපහු ගමන් කරලා කොච්චරද? විනාඩි 45. ඒ කියන්නේ 15 3ක් නේ. 15 3 1යි 2යි 3යි. මෙන්න මෙතන 15 3ක් ඉහිල්ලා තියෙනවා. ආයෙත් අහු ගෙදරට යන්නේ. දැන් මෙතනින් එතකොට තවත් 30ක් යනවා. ඉතින් ගෙදරට තියෙන අය ආපු දුරමනේ නේද? එයා ආපු දුරමනේ මේ තියෙන්නේ. ඒකින්ද 30න් ඉවර වෙනවා. ගියා 15ක් ආයෙත් 15ක් ආවා. හරි. කොහොමද? මෙයා සමාන්තර නම් වෙනවා කියලා එහෙම කියන්න බෑ. ඉතින් නේ සමාන්තර කියන හේතුවක් නේ. හරි. ඉතින් ඒක හරි. එතකොට ලකුණු දෙකලා තියෙන්නේ මෙහෙම. කොහොමද? මේ කැලලට එකක් දීලා තියෙනවා. මෙන්න මේ කැලලට තව එකක් දීලා තියෙනවා. හරි. ලකුණු දෙකයි. ඒක හරි. ඊළඟට හදින්න. සමන්තව නිවසට ආපසු ගමන් කරන කාලය ගමන් කරන වේගය පැයට කිලෝමීටර්. හරි. ආපසු ගමන් කරන ආපහු එන එකනේ හල් තියෙන්නේ. ආපහු එන එක නම් ඉතින් මේ කොටස නේද? මේ ගියපු කොටස මේක නැවතුණු කොටස මේක එන කොටස. ප්‍රස්ථාරයක අනුක්‍රමණය. මේ දුරකාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් යම් වෙන්නේ මොකද්ද? ප්‍රවේගය සමානයි අනුක්‍රමණය. මේක ඉතින් මන බේසික් නේ අප්පා. හරි. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස. y වෙනස ග්‍රැන්ඩ් ඕනි x වෙනසෙන් x වෙනස ඒකස් කරා නම් මේක කිසි අවුලක් නැහැ හොඳේ. හරි. එතකොට හරි. දැන් y වෙනස මෙතන වෙනස ගන්න මෙන්න අවසානකෙන් ආරම්භක පිටම අඩු කරලා තියෙන්නේ. ආරම්භක පිටමේ y යගේ 30යි. ආරම්භකගේ 15යි නේ. x අගේ දැන් ගියවන මෙතන x අගය කීයද ඉන්නේ? විනාඩි 45ක් නොතරින් ඉන්නේ අතරම මිනිත්තු 45යි. මිනිත්තු 45 කියන්නේ පැය වලින් දාන්නේ මිනිත්තු 45 කියන්නේ කී පැය වලින් 4න් 3ක්. පැය වලින් 4න් 3ක් නේ. පැය වලින් 4න් 3ක් පැය නේද හරි තියෙන්නේ. ඔව්. පැය කිලෝමීටර. පැය. මේවා කිලෝමීටර. මේවා පැය. හරි. දැන් දුර ගන්න තියෙන්නේ. ඉතින් 30යි ඉදිරියට ගියා 4 පල්ලෙහාට ගියා 3 පැයට කිලෝමීටරකින් ඉන්නේ. පැයට කිලෝමීටර් එනවා 40යි පැයට කිලෝමීටර් වේගයකින් තමයි ආය ඇවිල්ලා තියෙන්නේ. හරි. ආනේ සෝරි. අද දැනෙන්නේ නම් 15 නේ. 15 පුරිය. මෙතන 15. ඉතින් 15යි මෙතන 5යි පස්සට 20යි. 20යි පැයට කිලෝමීටර් 20 වේගෙන් යවලදී. හරි. දැන් ඉතින් අර සාම්ප්‍රදායික විදිහට යනවා. සාම්ප්‍රදායික ගානමයි. කොටුවයි රාමයි. හරි. සූත්‍ර මතක අනිවාර්යෙන් හදන්න පුළුවන්. හරි. බේසික් ගණන් මේ හරි. මෙම රූපය විස්කම්භය 28 සෙන්ටිමීටර් වූ AED අර්ධ වෘත්තාකාර කොටසකින්ද. හරි. අර්ධ වෘත්තාකාර කොටසේ මට විස්කම්භය දීලා තියෙනවා. රූපෙන් ගමුකෝ. රූපෙ දිගවල ගන්න ඕනේ. මම නේද ගන්න ඕනේ. මෙන්න හරි. ඔන්න තියෙනවා. මෙන්න කවුරුපයක් නෙමෙයි වගේ එතන දන්නේ. කවුරුපයක් කියන්නේ වෘත්ත භාගයක් වෘත්ත භාගයක්. හරි. නම් කරගමු B මෙතන D C A B මෙතන E. හරි. හරි. දැන් මොකද කියන්නේ? ඒ දීලා තියෙන දත්ත මුලින්ම රූපේ ලකුණු කරගන්න. හරි. පැහැදිලිව දත්ත ලකුණු කරගන්න. එතකොට කවුන්ට් යන ලේසි. දැන් මෙයා දීලා තියෙනවා මම මෙතන දැන් දත්තෙත් ලකුණු කරගන්න. 77යි. පැහැදිලිව තියෙන්නේ. හරි.
ඊට පස්සේ මට දීලා තියෙන නේද විස්කම්බේ 28 සෙන්ටිමීටර කියලා. ඒ කියන්නේ විස්කම්බේ කියන්නේ AB දිග නේද? AB දිග. ඒ දත්ත හැම එකම දීලා තියෙන හැම දත්තයක්ම ලකුණු කරගන්න. ඒතකොට ගාන ගන්න ලේසි. හරි? හරි. දැන් 28 සෙන්ටිමීටර නේ. හරි. ඒක හරි. ඌ ABCD රිකාන කොහෙද නේද? හරි. ඊළඟ කියලා තියෙනවා. ප්‍රශ්නේ මෙම සංයුක්ත රූපේ පරිමිතිය හොයන්න. පරිමිතිය අයිතින් කිසිම සූත්‍ර නම නැහැ. ඉතින් පරිමිතිය කෙලින්ම වටේ දිග. හරි. වටේ දිග කෙලින්ම මතක තියාගත්තා නම් ඉවර. වටේ දිග එච්චරයි. ඒක වටේ දිග. මේ දිග දන්නවා මම. හරි. මේ දිග නේද මෙතනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ දිග. අනවශ්‍ය දේවල් මේකේ අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. ඒ කියන්නේ මේ මොකද්ද? පියවරෙන් පියවර යන්න එපා. ඕන දේ විතරක් ලියුවම හොඳටම ඇති. හරි. හරි. මම එකපාර ලියන්නම්කෝ. මේ දිග 77යි දාන්න. ඒ දිගුනේ මෙතන තියෙන්නේ. ඔව් ඒකත් 77යි. හරි. දැන් මේ දිග. මේ දිග කීයද? මේ 28 නේද මෙතන තියෙන්නේ. මේ 28 මෙතන තියෙන්නේ. ඒක දාන්න 28යි දාන්න. දැන් මෙන්න මේ කෑල්ල. චාප දිග නේද? චාප දිග දන්නේ නැහැ. චාප දිග වෙනම හොයාගන්න ඕන. හරි. මම කියන්නේ අනිවාර්යෙන් වෘත්තයක. අනිවාර්යෙන් වෘත්තයක වර්ගඵලයයි පරිමිතියයි දෙකම සූත්‍ර අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. හරි. නැත්නම් මේක හදන්න බෑ. ඉතින් ඕන ගණන් කරනවා හදන්න බෑ. හරි. දැන් චාප දිග හොයාගමු. චාප දිග මේ දිග හොයාගන්න මේ ගාන තනි කරමු කොට හොඳේ. මේ කරපු දෙයක් නැහැ ඉතින් අතරම. හරි. 2πr ගුණ කිරීම 360න් θ. හරි. පාස් පේපර් පහුගිය අවුරුදු 5ම කරත් මේක මතක හිටිනවා. හරි. පහෙන් මෙව තියෙනවා. අහු වෙනවා. 2π කියන්නේ 7න් 22යි. r කියන්නේ අරය. අරය කියන්නේ 28ද? නෑ 28 නෙමෙයි. අයි අරය කියන්නේ විස්කම්බය. එහෙනම් අරය විස්කම්බය කියන්නේ 28. අරය කියන්නේ 14. හරි. විස්කම්බය වගේ දෙගුණයක් නේ. අරය වගේ දෙගුණයක් විස්කම්බය. එහෙනම් මේක වෘතෙන් දෙකින් එකක්. නැත්නම් 360න් θ කියන්නේ 180 නේ. මුලින්ම නැත්නම් ඉතින් ඔන්න 360න් θ කියන්නේ 180. ඒකට දෙකයි. දෙකයි. කැපුව. 180න් කැපුව. හරි. දැන් ඉතින් මේවා ගානට සුළු වෙන්න දෙන්න ඉතින් බැරි වෙලාවත් ඔය පචාගයන් එනවා නම් මේක වැරදි ඈ. හරියටම වැරදි කියන්න බෑ. ඉතින් මොකද්ද? ගොඩක් දුරට හරියට සුළු වෙන්න දෙනවා. හරි. සමහර දශමගයන් එන්න පුළුවන් 0.5 දෙක. ඒ වගේ එන්න පුළුවන්. ඒ වුණාට මේ හරියට සුළු වෙන්න දෙනවා. මේ ලස්සනට ගමන්. හරි. දැන් මුළු දිග එන්නේ මෙතෙන්ට 44ක් එකතු කරන්න ඕන. දැන් ඉතින් එකතු කරලා ලියන්නයි තියෙන්නේ. ගියක් එනවද? මෙතනින් 70 140යි 140යි 50යි 60යි 200යි 210යි 212යි 222යි 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 4යි නේද 222යි 220 226යි සෙන්ටිමීටර්. පරිමිතියක් ලකුණු කොහොමද දීලා තියෙන්නේ? මේ ලකුණු කියන්න නමට නේ. ලකුණු මෙයාලගේ දීලා තියෙන්නේ මෙන්න එහෙම. අනුක්‍රමණය ගන්නවට එකයි සූත්‍ර ලියන්න ඕනේ මේක ලියන්න නැති. ඊට පස්සේ උත්තරයට එකක් දීලා දිනවා. ඊට පස්සේ ලකුණු දැනගන්න ඉතින් නෑ නැත්තම් මේ ලකුණු කොහොමද දෙන්නේ දැනගන්න ඉබේ. හරි. මේ අවසාන උත්තරේ ගත්තේ නැතත් මේ පියවර මේ අඩුමතර මේක ලියලා හරි තියනවා ඒකට ලකුණු දෙනවා. හරි. ඒ හින්දා පියවරවල් ලියන්න මේකේ ඕන පියවර ඉතින් ලියන්නේ රචනා පේපරේ අනිවාර්යෙන් පියවර ලියාගෙන යන්න. අවසාන උත්තරේ කොතනින් හරි මොකක් හරි වෙලා වැරද්දක් තිබුණා උඩ පියවරවල ලකුණු තියෙනවනේ. කෙලින්ම උත්තරේ දාගන්න යන්න එපා. හරි. දැන් මේකේ ලකුණු දීලා තියෙන්නේ 44 ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ මෙතන පරිමිතිය මේ එකතු කරන කරත් ලකුණක් දීලා තියෙනවා. මේ උත්තරයටත් ලකුණක් දීලා තියෙනවා. ලකුණු තුනක් තියෙනවා ඒක. හරි. මෙහෙලලගෙන් හිතලා තියෙනවා බලන්න මොනවද ඉතින් ගන්නට මොකද? හරි. හරි. තුන්වෙනි කොටස. තුන්වෙනි සතින් වර්ගඵලය ගැනමයි අහලා තියෙන්නේ. හරි. මෙතන පරිමිතිය වුණා චාප දිග ඇහුවා. අන්න 2πr සූත්‍රය යොස් වුණා. ඊළඟට හදින 5r වගේ සූත්‍රය. 5r වගේ සූත්‍රය දන්නවද කියලා බලන්න. හරි. වර්ගඵලය අහලා තියෙන්නේ. ඒක තමයි කිය දෙකම දැනගන්න ඕන අනිවාර්යෙන්. අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ නැත්නම් ඉතින් කරන්න බෑ මේ ගන්න. හරි. ඍජුකෝණාසර කොටසේ වර්ගඵලය. ඍජුකෝණාසරාකාර කොටසේ වර්ගඵලය කියන්නේ මොකද්ද? ඉතින් මේ කොටසේ වර්ගඵලය. ඕකේ. වර්ගඵලය අර්ධ වෘත්තාකාර වර්ගඵලයෙන් කී ගුණයක්ද? අඩේ. ඒ කියන්නේ දෙකම අහලා තියෙන්නේ නේද? හරි. කී ගුණයක්ද කියලා හොයන්න කලින් මුලින් මෙහෙම කරමු. මම මේ හොයන විදිහ කියන්නේ මුලින්ම මෙයාගේ වර්ගඵලය හොයාගමු. ඊට පස්සේ මෙයාගේ වර්ගඵලය හොයාගමු. ඊට පස්සේ ඔටෝ මෙහෙ තියෙන්නේ.
කරන්න තියෙන්නේ මේක බෙදලා දාන්න තියෙන ඉතින් කී ගුණයක්ද කියලා අහලා තියෙන්නේ කරලා බලන්න ප්‍රතිගුණ ආශ්‍රය වර්ගඵල ප්‍රතිගුණ ආශ්‍රය වර්ග කොහොමද වෙන්නේ දිග ගුණ කිරීම 15නේ 77 වතාවක් 28 යදින් කසුළු කරගන්න බං සුළු කරමුද 77 28 4 කට 56 5යි 8 කට 54යි 8 වර 7 කට 56 56 5යි 61යි නේද 56 5යි 61යි ඔව් 61යි 7 කරක් 2014යි 1යි 14යි 15යි 6යි 5යි 5යි 11යි ඔන්න උතර කියනවා හරි නේද මහාමි පොඩ්ඩක් මේක සුළු කරන්න එපා හරි මට වැරදුනා සෝරි වැරදුනා නෙමෙයි සුළු කරන්න කරලා අවුල නැහැ සුළු කරන්න එපා ඇයි කියන්න මේක වර්ග සෙන්ටිමීටර වලින් එන්නේ හරි ඊට පස්සේ හදින් මොකද අර්ධ පොඩ්ඩක් අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ඊළඟ අර්ධ වෘත්තාකාර කොටස මේ කොටසේ වර්ගඵලය හදින් අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය කොහොමද phi r වර්ගය ගුණ කිරීම 360න් θ phi r වර්ගය ගුණ කිරීම 360න් θ හරි phi කියන්නේ යාමට දීලා තියෙනවා 7න් 22යි r කියන්නේ අර ගත්ත r න තමයි 28 14 වතාවක් 14 ඒක දන්නවනේ 360න් මේක 360න් θ කියන්නේ 180යි මේක එකට මේක කැපෙනවා 2යි හරි මෙතන 1යි හරි මෙතන 2යි මේ දෙකට මේ දෙක කැපිලා යනවා දැන් 14 22න් උනට ගුණ කරන්න බෑ එයි හේතුව මේක තේරෙයි වර්ග සෙන්ටිමීටරෙන් දැන් කොච්චරද කී ගුණයක්ද කියලා නේද අහලා තිබ්බේ කී ගුණයක්ද කියලානේ අර්ධ වෘත්තාකාර කොටසෙන් කී ගුණයක්ද එහෙනම් කී ගුණයක්ද කියන්නේ අනිවාර්යයෙන් මෙන් දෙන්න බෙදන්න වෙනවනේ මට හොයාගන්න නම් කී ගුණයක්ද කියන බෙදලා දාන්න හරි කී ගුණයක්ද ගන්න අරයා වගේ මෙයා කී ගුණයක්ද ගන්න කී එකක් බෙදන්න එපා ඒක තේරෙනවනේ 77 වතාවක් 28 බෙදන්න ඕනේ 14 වතාවක් 22කින් දැන් පේන්න ඕනේ සුළු කරන්න එපා කිය ඇයි කියලා මේකට 1යි මේකට 2ක් කැපිලා යනවා මේ දෙක 11න් කැපෙනවා මේක 11ට 2යි මේක 11ට 7යි දැන් මේ දෙකට මේ දෙකත් කැපිලා යනවා ඒ කියන්නේ 7 ගුණයකි 7 ගුණයකි හරිය පේන්නේ නැතුව ඇති මම හිතන්නේ මේ මෙතන පේනවා 7 ගුණයකි හරි ලකුණු කොහොමද ලකුණු මෙහෙම මෙයා හොයා ගන්නවට 1යි මෙයාගේ වර්ගඵල හොයා ගන්නවට 1යි සුළු කරත් අවුලක් නැහැ ඉතින් සුළු කරන්න එපා සුළු කරත් ලකුණු දෙනවා බොරුවට වෙලා යනවා විතරනේ වෙන්නේ වෙලා යන්න එපා ඉතින් වෙලා වටනවා මෙතන ලකුණක් දීලා තියෙනවා මේ 7 ගුණයක් ගන්නවට නෙවෙයි දීලා තියෙනවා මේ 7 ගුණයක් ගන්නවට තව ලකුණක් දීලා තියෙනවා හරි මේ මොකද්ද හරි මේ දෙන්නට මේක ලකුණක් දීලා තියෙන්නේ මේ දෙන්නට මේක ලකුණක් මේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලයයි මේ වර්ගඵලය හොයන එක ලකුණයි මේ මෙතෙන්ට ආදේශ කරනවා තව ලකුණක් දෙනවා හරි මෙතන ආදේශ කරලා ගන්නවට මෙතන තව ලකුණයි 7 ගුණයක් ගන්න අවසාන උත්තරයට ලකුණක් දීලා තියෙනවා හරි දැන් බලන්න ඕන උනේ මහලු දෙයක් කරේ නැහැ ඉතින් මේ ප්‍රස්තාව අනුක්‍රමණය ඕන වුණා අනුක්‍රමණය ගන්න එක ගැන ගන්න වෙනවා ඊට පස්සේ මම මෙතනින් ඉතින් මේ දිග දන්නවනේ මේ චාප දිග සූත්‍රය අනිවාර්යෙන් ඕන වුණා මෙන්න මේ සූත්‍රය ඊට පස්සේ මෙන්න මෙතන මේ සූත්‍රය වුණා අනිත් ඕන ගණන කරන ඔය සූත්‍ර දෙක අනිවාර්යෙන් එනවාම තමයි හරි ඔය ගන්න ඒතනින් ගොඩ යනවාමයි මේ දෙක සූත්‍රය කඩපාඩම් නම් හරි ගණන් හදලා පුරු වෙන්න තාමත් අදි මාස දෙකක් තියෙන හොඳටම වෙන්න හරි මාස දෙකෙන් මාර්ගයම ගෙව්වයි අපි වැච්චේ තිරියා මාත් එක්ක තිරියා මාස දෙකකට කලින් උත්තිහව මාස දෙකකට කලින් නේ දෙක මාස එකමාරක් විතර තියලා 3 මාර මැච් එකක් ගෙවුවා තාමත් ඇති කරන් තියෙන පාස් පේපර් අවුරුදු 5ක පාස් වෙලා කරන් තමයි තියෙන්නේ හරි ඔය ගණන් ඉච්චරයි